ඉතින් මේ බලන්න මේ තියෙන්නේ කැකෑරුම් නලයක්. ඔයාලා වැඩි දෙනෙක් 9 පන්තියේ අය. මේක 11 පන්තියේ පළවෙනි වාරයේ තියෙන පරීක්ෂණයක්. මේ තියෙන්නේ කැකෑරුම් නලයක්. කැකෑරුම් නලයට දානවා වාෂ්පශීලී දියරයක්. මොනවද වාෂ්පශීලී දියරයට අපිට ගන්න පුළුවන්? විනර් ගන්න පුළුවන්. නේද? මේ මෙතනට අරගෙන තියෙන්නේ එතිල් මධ්‍යසාරය. එතිල් මධ්‍යසාරයේ වර්ණය මොකද්ද? අවර්ණයි. එතිල් මධ්‍යසාරයේ වර්ණය අවර්ණයි. ඊළඟට මේක දාලා මේකේ වහලා තියෙනවා. වහලා තියෙනකොට එතිල් මධ්‍යසාරයේ වාෂ්පශීලී. එතිල් මධ්‍යසාරයේ මොකද වෙන්නේ? වාෂ්පශීලී. වාෂ්ප වෙලා මේකේ හැම තැනම වාෂ්ප වෙලා වාෂ්පයෙන් සන්තුෂ්ත වෙනවා. වාෂ්පයෙන් සන්තුෂ්තයි කියලා කියන්නේ වාෂ්ප වෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය වාෂ්ප වෙලා තියෙනවා. පැහැදිලිද? ඊට පස්සේ මේ වාගේ එකක් මේ බලන්න මෙන්න මේම සවි කරනවා. මේක රජයේ රස පරීක්ෂකලා මේක කරනවා. මේක පෙරහන් කඩදාසියක් කපලා තමයි මේ සකස් කරලා තියෙන්නේ. දැන් මේ සකස් කරලා තියෙන එකට අපි මේකට හරිතප්‍රද නිස්සාරකයකින් බිඳුවක් තියෙනවා. අපිට ඒක තාම කරගන්න බැරි වුණා. හරිතප්‍රද නිස්සාරකයේ වෙනුවට අපි තියනවා මේ වාගේ හිතක් තියෙනවා. මේ බලන්න මේ වාගේ තිතක් තියෙනවා. මේ වයිට් බෝඩ් පෑනි දාලා ටිකක් වෙලා යනකොට සන්තුෂ්ත වෙනවා. කියන්න පුළුවන් උපරිම ප්‍රමාණයේ වාෂ්පය මෙහෙ තියනකොට මේක යන්තම් ගෑවි නොගෑවි තියෙන්නේ. මෙතන තියෙන මේ රතු ඩොට් එකේ තවත් ද්‍රව්‍ය තියෙනවා නම් මේක එක එක දුරවල් වලට යනවා. ඉන්ටර්වල් එකේ ඇවිල්ලා බැලිය හැකි. එක එක දුරවල් වලට යනවා. අපි හිතමුකෝ මේක පොඩි දුරක් ගියා. තව ද්‍රව්‍යයක් ඊට වඩා වැඩි දුරක් ගියා. තවත් ද්‍රව්‍යයක් ඊටත් වඩා වැඩි දුරක් ගියා. එතකොට කියන්න පුළුවන් මේකේ ಜಾති තුනක් තියෙනවා. වර්ග තුනක් තියෙනවා. ඕක යොදා ගන්නවා මිරිස් කුඩු වලට අපද්‍රව්‍ය දාලා තියෙනවද කියලා බලන්න රස පරීක්ෂක භාවිතා කරනවා. මිරිස් කුඩු වලට අපද්‍රව්‍ය දාලා තියෙනවද කියලා බලන්න රස පරීක්ෂක දාලා තියෙනවා. එතකොට මේම දුරවල් වලට යනවා නම් වෙනස් දුරවල් වලට අපද්‍රව්‍ය දාලා තියෙනවා. මේ තිත ටික වෙලාවකින් මේ ඉහළට යනවා. මේක එක එක ද්‍රව්‍ය වෙන් වෙලා ඉහළට යනවා. මෙහෙමම තියෙන්නේ මෙතන තියෙන්නේ තිත යනවා උඩට. තිත යන නිසා අපි ඒකට කියනවා සචල කලාපය. මොකද්ද කියන්නේ? සචල කලාපය. නමුත් මේක හදලා තියෙන මේ පෙරහන් කඩදාසියේ අංශු යන්නේ. ඒක නිසා අපි ඒකට කියනවා අචල කලාපය. මේක ඇත්තටම 11 පන්තියේ තියෙන පරීක්ෂණයක්. ඒක යන්තම්වත් අදහසක් තේරුණාද? අපද්‍රව්‍ය තියෙනවා නම් මේක වෙන් වෙනවා. වෙන් වෙනකොට ඒ අපද්‍රව්‍ය තියෙන නිසා මේක ඇත්තටම ඒ ද්‍රව්‍යද නැත්නම් වෙනත් දෙයක්ද කියලා අපිට රස පරීක්ෂකට කියන්න පුළුවන්. ඔය මිරිස් කුඩු වලට එහෙම ඔය එක එක දේවල් දාලා ඉවරලා ඩයි වර්ග දාලා එහෙම හදන්නේ. හොයන්න පුළුවන් ඩයිද දාලා තියෙන මොනවද කියලා මේ පරීක්ෂණය. හරි. So internet